ආයිබෝන් මම චතුරංග රූපසිංහ අද ඔයගලන්ට කියන්න යන්නේ ඔයා ලෝන් එකක් ගන්න යනකොට ඔයාගෙන් බැංකුව ක්‍රිබ් එක සම්බන්ධයෙන් කරුණු අහනවා. ඔයා ක්‍රිබ් එකේ ඔයාගේ නම කියන්නේ ක්‍රිබ් එකට ගිහිල්ලා තිබුණොත් බැංකුවක් ලෝන් එකක් දීම ප්‍රතික්ෂේප කරනවා. මේක සිදුවෙන්න හේතුව තමයි මෙන්න මේක. ඔයා ලෝන් එකක් කරන් ඒ ලෝන් එක ගෙවීම පැහැර හැරලා තිබ්බොත් එහෙම නැත්නම් ඔයා කාට හරි ලෝන් එකකට අස්සම් කරලා ඒ අස්සම් කරපු එක්කෙනා ලෝන් එක පැහැර හැරලා තිබුණොත් ඔයාගේ නම ක්‍රිබ් එකට යන්න පුළුවන්. ඔයා ක්‍රිබ් එකට ගිය වෙලාවකදී ඔයාගේ නම ඔයා මේ ලෝන් එකක් ඔයා අලුතෙන් ඇප්ලයි කරන්න යනකොට බැංකුව ක්‍රිබ් රිපෝට් එක බලලා කියනවා හරි ඔයාගේ ක්‍රිබ් එක ක්ලියර් නැහැ. ඒකේ මෙම ඇරියස් එකක් තියෙනවා කියලා. සමහර විට ඔයා ඒක ගෙවලා තියෙන්නත් පුළුවන්. හැබැයි ගෙවලා තිබ්බත් අවුරුදු 2ක් යනකම් මේ ක්‍රිබ් එකෙන් ඔයාගේ නම අයින් වෙන්නේ නැහැ. අවුරුදු 2කින් පස්සේ තමයි අයින් වෙන්නේ. මේක තමයි හේතුව. ක්‍රිබ් එකට ඔයාගේ නම ගිහිල්ලා ඔයා ක්‍රිබ් එක සෙටල් කරලා තිබ්බත් සමහර විට බැංකුව ඔයාට කියන්නේ ඔයාගේ ක්‍රිබ් එකේ මෙන්න මේ විදියට ඉෂුව එකක් තියෙනවා, ක්‍රිබ් එකේ නම තියෙනවා කියලා. ඉතින් මෙවැනි තොරතුරු දැනගන්න අපව ෆලෝ කරන්න සෝෂල් මීඩියා හරහා. ඒ වගේම තමයි අලුත් යාවත් කාලන තොරතුරු අපි ඔයගලන්ට හැමදාම ගේන්න බලාපොරොත්තු වෙනවා. Be smart, think strategically. Thank you.